හායි යාළුවනේ සාදරයෙන් පිළිගන්නවා KGR ටෙක්නික් YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඔයාගේ YouTube videos වලට ලස්සන thumbnail එකක් හදාගන්න හැටි. ඉතින් ඔයාලා තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් පළවෙනියටම අපිට app දෙකක් download කරගන්න තියෙනවා. ඔයාලට පේනවා ඇති මගේ ෆෝන් එකේ මම download කරගෙන තියෙනවා Pixel app කියලා app එකකුයි සිංහල photo editor කියලා app එකකුයි. ඉතින් මේ විදිහට ඔයාලට පෙන්නන්න. මෙන්න මේ තියෙන්නේ ඒ app දෙක. මෙන්න මේ දෙක ඔයගොල්ලෝ Play Store එකෙන් හරි ඔයාලගේ තියෙන App Store එකෙන් හරි download කරගන්න ඕන අනිවාර්යෙන්ම. ඉතින් අපි බලමු වැඩි කොහොමද කරන්නේ කියලා. පළවෙනියටම සිංහල photo editor කියන app එකට අපි log වෙන්න ඕන. ඉතින් මේ විදිහට log වෙනවා. app එක ටිකක් loading වෙන්න ඕන. loading වුණාට පස්සේ මේ වගේ interface එකකට තමයි අපි එන්නේ. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති උඩම බින්දුවට දෙයක් වගේ මේ තියෙනවා. දෙවෙනියට තියෙන එක තමයි අපි ඕන. දැන් ඔයාලට පේනවා ඇති දෙවෙනියට තියෙනවා right text on pictures කියන අන්න ඒක උඩ අපි එකපාරට touch කරගන්න ඕන. ඊට පස්සේ මේ වගේ interface එකක් එනවා. ඊට පස්සේ උඩින්ම තියෙනවා new template layer කියලා. අන්න අපි ඒක උඩ touch කරගන්න ඕන. ඊට පස්සේ මේ වගේ ඔයාලගොල්ලන්ට පේනවා interface එක. මේක කිසි දෙයක් වෙනස් කරන්න යන්න එපා. ඔයාලට යටින්ම තියෙනවා create new blank image කියලා. අන්න ඒක උඩ එකපාරට touch කරගන්න ඕන. ඊට පස්සේ අපි log වෙලා මේ විදිහට අපේ image එක loading වෙනවා. ඊට පස්සේ මේක උඩම තියෙනවා add text කියලා. අපි අන්න ඒක උඩ එකපාරට touch කරන්න ඕන. touch කරාට පස්සේ අපිට තෝරන්න එනවා අපිට හදා ගන්න ඕන සිංහල text එකක්ද නැත්නම් ඉංග්‍රීසි text එකක්ද කියලා. ඉතින් මට හදා ගන්න ඕන සිංහල text එකක් ඉඳන් මම මේකේ සිංහල text style කියන එක දෙනවා. ඊට පස්සේ මේ වගේ front වගේක් අපිට පෙන්නනවා. මේ front වලින් එකක් තෝරගන්න පුළුවන්. මම එකක් තෝරගත්තා. දැන් අපිට තියෙන්නේ මේකේ අපිට ඕනේ සිංහල text එක type කරගන්න. ඉතින් මම අද type කරගන්න ඉන්නේ ලෝකේ හොඳම game 5 කියන මාතෘකාව. ඉතින් අපි මේක ගහගද්දී වචන එක වචනෙන් වචනේ තමයි ගහ ගන්න ඕන. ඉස්සෙල්ලම මම ලෝකේ කියන එක type කරගන්නවා. මේ විදිහට ලෝකේ කියන එකට ඔයාලට පේන විදිහ අපි type කරනකොට උඩ type වෙනවා. ඊට පස්සේ type වුණාට පස්සේ මේ හරි ලකුණ අපි touch කරන්න ඕන. ඊට පස්සේ අපි ලියපු text එක මේ වගේ එකකට tools කියලා එකක් තියෙනවා. අන්න ඒක උඩ එකපාර touch කරාට පස්සේ text color front text size වගේ එක මේ වගේක් එනවා. මට දැන් මේ color එක වෙනස් කරගන්න ඕන. මම text color එකට යනවා. ඊට පස්සේ ඔයාලට පේනවා එක විවිධ හැඩවල වගේ තියෙනවා වර්ණ තියෙනවා. යට පේනවා ඇති පොඩි කොටුවක colors කියලා එකක් තියෙනවා. අන්න ඒක උඩ එකපාරට touch කරගන්න ඕන. ඊට පස්සේ මම මේ ඉස්සරහින් තියෙන සුදු පාට එක දෙනවා. ඔයාලට පේනවා ඇති මගේ text එක සුදු පාට වුණා. මම දැන් මෙතනින් back වෙනවා. ඊට පස්සේ මගේ text එකට front එකක් දාගන්න පුළුවන් මට. මේ විදිහට front එකක් දාගන්නවා. ඊට පස්සේ මෙතනින් back වෙලා මේක පොඩ්ඩක් ලොකු කරගන්න ඕන මට. මම ඒකින්ද text size එකට යනවා. ගියාට පස්සේ අර පේන single line auto සහ ඍණ ධන කියලා ලකුණු දෙකකුත් තියෙනවා. ඉතින් මේ ඍණ ධන කියන ලකුණු දෙකෙන් වෙන්නේ මේ වගේ text එක ලොකු කරගන්න පොඩි කරගන්න පුළුවන්. මම දැන් ලොකු කරගෙන ඉඳන් මම ධන එක එකපාරට touch කරනවා. අර පේන විදිහ ලොකු වුණා. ඊට පස්සේ මම back වෙනවා. back වුණාට පස්සේ මෙතන පේනවා ඇති මම මැද පැත්තේ ගෝනේ හරි ලකුණ. මේක සේරම හරි හින්දා මම දැන් හරි ලකුණ touch කරනවා. ඊට පස්සේ අපි හදාගත්තු බිඳුව එනවා දැන්. ඊට පස්සේ මේකේ තව add කරගන්න තියෙනවා. ඒකින්ද උඩම් පේනවා ඇති ධන ලකුණක් එක්ක add item to pic කියලා. අන්න ඒක උඩට touch කරාම මේ වගේ ගොඩක් මේ වෙනවා. අපිට මේ වගේ වැඩ අපිට ඕන උඩම තියෙන මම දෙපැත්තේ උඩම තියෙන add text කියන එක. අපි යන්නේ උඩට touch කරාම ආපහු මුලට වැටෙනවා. අපිට ඊටු ටික ගන්න පුළුවන්. ලෝකේ
ඉතින් ඊළඟට ටයිප් කරගන්න ඕන හොඳම කියන එක. මම ඒක ඉතින් ටයිප් කරගන්නවා මේ විදිහට. මේ විදිහට ටයිප් කරගත්තට පස්සේ මෙතන තියෙන හරි අයිකන් එක දීලා මේ විදිහට ඒකත් ගන්නවා මෙතෙන්ට. ඊට පස්සේ ඔයාලා උඩ ටූල්ස් කියලා එකක් තියෙනවා. අන්න ඒක උඩ ටච් කරාට පස්සේ මට මේ කලර් එක වෙනස් කරගන්න ඕන. මම ටෙක්ස්ට් කලර් එකට ගිහිල්ලා මේ විදිහට අර විදිහට සුදු පාට අරගෙන මේ විදිහට මේක ටික පොඩි කරගන්න ඕනේ. මේ විදිහට ටික පොඩි කරගන්න ඕනේ මේක. අර ටෙක්ස්ට් එකේ සයිස් එකට. ඊට පස්සේ මෙතන ඉතින් බෑක් වෙලා මෙතන උඩ තියෙන හාර් ලකුණ මම අන්නේ උඩ ටච් කරගන්නවා. ඊට පස්සේ දැන් මට ගන්න තියෙන්නේ ගේම්ස් කියලා. එනවාට ගේම්ස් කියන එක ටයිප් කරගන්න ඕනේ ඉංග්‍රීසියෙන් නේද? මම ඒක ඉංග්‍රීසියෙන් ටයිප් කරගන්න ඕන වෙනම. ඒකින්ද දැන් ටයිප් කරගන්න ඕන පහ ඉලක්කම. මම පහ ඉලක්කම ටයිප් කරගන්න ආපහු අර ලකුණු ප්‍රෙස් කරනවා. add item to pick කියන එක ප්‍රෙස් කරලා මෙතන උඩම තියෙනවා add text කියන එක උඩ ටච් කරනවා. ඉතින් මම පහ ඉලක්කම විදිහට ටයිප් කරගත්තා. ඊට පස්සේ මේ විදිහට හරිය ලකුණු ටච් කරලා පස්සේ මේ පහ ඉලක්කම මෙතනට ආවා. මට මේක ටිකක් දැන් ලොකු කරගන්න මේ ටූල්ස් කියන එක ගිහලා ටෙක්ස්ට් සයිස් කියන එකට යන්න ඕනේ. මේ වගේ දාන ලකුණක් තියෙනවාට පේනවා. ඉතින් මේ දාන ලකුණ ප්‍රෙස් කරලා මම මේක ටච් කරමින් ලොකු කරගන්න ඕන සයිස් එක. ඉතින් මේක ගොඩක් ලොකු කරගන්නවා මේ විදිහට ටච් කරලා මේක ගොඩක් ලොකු කරගන්නවා. මේ විදිහට ලොකු වුණාට පස්සේ මම ඉතින් බෑක් වෙලා හරි ලකුණ ටච් කරනවා. ඉතින් දැන් ගැලරියට අපි මේ හදාගත්තු එක සේව් වෙලා තියෙන එකකින් ආපහු නැතුව දැන් මෙතනින් බෑක් වෙන්න පුළුවන්. අපිට ඊළඟට ටයිප් කරගන්න තියෙන්නේ ඉංග්‍රීසි ටෙක්ස්ට් එකකින් ඉඳලා අපි ආපහු සිංහල ෆොටෝ එඩිටර් ඇප් එකට යන්න ඕන. මේ විදිහට ලොග් වුණාම මේ ඇප් එක පොඩ්ඩක් ලොග් වෙනවා. ඊට පස්සේ ටික වෙලා ගියාට පස්සේ අර වගේම මුලට වැටෙනවා. අපි මේ විදිහටම කලින් කරා වගේම ඒ ටික ටච් කරගෙන ගිහිල්ලා මේ ගානට හදා ගන්න ඕන. මෙතන අවශ්‍ය තැනක් තියෙනවා. ඉංග්‍රීසි ටෙක්ස්ට් එකට මාරු කර ගන්න ඕන. එතනදී මම අර කියනවා මේ විදිහට ටෙක්ස්ට් කියලා එක දීලා මෙන්න මෙතනින් තමයි ඉංග්‍රීසියෙන් ටයිප් කරන හින්දා ඉංග්‍රීසි ටෙක්ස්ට් එකට මාරු කර ගන්න ඕන. මේ ඉංග්‍රීසි එක දුන්නාට පස්සේ ඊට වෙන්නේ ඉතින් ඉංග්‍රීසි ෆ්‍රන්ට් වගේ පුතේනවා. මේ විදිහට ඉංග්‍රීසි ෆ්‍රන්ට් එක තෝරලා අපි මේ විදිහට මේවා කරනවා. ඊපස්සේ මේ විදිහට අපි අවශ්‍ය තැන තියාගෙන එතනින් බෑක් වෙලා මේ හරිය ලකුණට ටච් කරනවා. ඉතින් මේකත් ඔයාගේ ෆෝනේ ගැලරියට සේව් වෙනවා. අපි ඊට පස්සේ අපිට ඊළඟට තියෙන Pixel Lab එකේ ඇප් එකේ වැඩේ තමයි. මෙතනින්ම අපි බෑක් වෙන්න ඕන. මේ විදිහට බෑක් වෙලා ඊළඟට අපි යන්න ඕන Pixel Lab කියලා ඇප් එකට. ඉතින් ඇප් එක මේ විදිහට ලෝඩ් වෙනවා. ඔයගලන්ට පේනවා ඉතින්. ඒක මේ විදිහට ලෝඩ් වෙනවා. ඉතින් කැන්සල් දීලා ඉතින් ඔයාලට පේනවාද මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න ඉන්නේ Pixel Lab app එක ඕපන් වුණාම කිසිම එකක් නැහැ. අපිට මේ තියෙන කොටුවේ සයිස් එකට නෙමෙයි YouTube thumbnail එකක් දාන්නේ වෙනම සයිස් එකක් තියෙනවා YouTube එකේ thumbnail එකට. ඉතින් අපි ඒකේ සයිස් එක වෙනස් කරගන්න ඕන නිසා අපිට පේන්නේ දකුණු අත පැත්තේ කොනේ මුඩ ඩොට් තුනක් තියෙනවා. අපි අන්නේ උඩ ටච් කරන්න ඕන. ඊපස්සේ මේ විදිහට යට යද්දී වල පේනවා ඉමේජ් සයිස් කියලා එක අන්නේ උඩ ටච් කරාම මේ විදිහට කස්ටම් ටයිප් කියලා එකක් එනවා. මේ විදිහට කස්ටම් කියන එකේ කොනේ තියෙන මේ පොඩි ඊතල කැලලක් වගේ අන්නේ උඩ එකපාරට ටච් කරාම ඔයාලට පේනවා යට යද්දී YouTube thumbnail කියලාම මේකට ඇවිල්ලා තියෙනවා. අපි අන්නේ උඩ ටච් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පේනවා weight height එක වෙනස් වෙලා පේනවා. ඊළඟට මෙතන උඩ තියෙනවා app එකට ratio කියලා එක ඒකත් වෙනස් වෙලා මේ විදිහට ඕකේ දෙන්න ඕන. ඊට පස්සේ YouTube thumbnail එකේ ගන්නටම මේක එනවා ඔයාලට පේනවා. ඉතින් අපිට දැන් ඇඩ් කරගන්න ඕන මේකට බින්දුවරයක්. ඔයාලට යටම තීරුවේ පේනවා ඉතින් මේ අකුරක් තියෙනවා. ඊළඟට මේ කොටු දෙයක් වගේ තියෙන එකට අපි ගිහිල්ලා මේ විදිහට යද්දී from gallery කියන එකක් හම්බ වෙනවා. අන්න ඒක උඩ එකපාරට ටච් කරාම අපේ ගැලරිය ලෝඩ් වෙනවා. මට අවශ්‍ය බින්දුවේ මෙතනින් තෝරගන්න පුළුවන්. ඉතින් මට අවශ්‍ය මේකින්ද මම දැන් මේ බින්දුව ලෝඩ් කරගෙන මෙතන යට හරිය ලකුණ අයිකන් එක අපි ක්ලික් කරනවා. ඔයාලට පේනවා ඉතින් thumbnail එක හැටියටම
පින්තූරය ඇවිල්ලා තියෙනවා. ඉතින් මට මේ new text කියන එක මෙතනින් අයින් කරගන්න ඕන. ඒකින්ද මට පේනවා දකුණු පැත්තේ කෙළවරේ උඩම තියෙනවා කොටු දෙයක් වගේ අර ඩොට් තුනට යටින් තියෙන කොටු දෙයක් වගේ අන්න ඒක ටච් කරාම මේ විදිහට එනවා. ඉතින් මෙතනින් අපි ලොක් එකක් වගේ තියෙන ඉබ් එක තියෙනවා. මෙතන බින් එකක් වගේ වලට පේනවා. ඉතින් අපි යන්නේ බින් එක උඩ ටච් කරාම මේක නැති වෙනවා. ඊට පස්සේ වලට පේනවා. ඉතින් මට දැන් මෙතන අපි ගහගත්තු ටෙක්ස්ට් ටික මට මේකට ඇඩ් කරන්න ඕන. මම ඉතින් ඒකට කරන්නේ මුලින්ම මෙතන වම් පැත්තේ කොනේ උඩ තියෙනවා ධන ලකුණ. අන්න ඒක උඩ ටච් කරාම අපිට යටට යදිනවා from gallery කියන එක. අන්න ඒක උඩ ටච් කරන්න ඕන. ඊට පස්සේ ආපහු ඔයාගේ gallery එකට යනවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති gallery එකේ දැන් පස්සේ ඒ උලා දිනවා අපි ටෙක්ස්ට් කරගත්තු මේ ටික. අපි මුලින්ම මේකේ ලෝකේ හොඳ මේ ටික තමයි දාගන්න යන්නේ. ඉතින් මම මේකෙන් එකින් එක තමයි දාගන්න ඕන. ඔයාලත් ඒකම කරගන්න. නැත්තම් මේ ඔයාලා ලොකු මේ එකින් එක වචන දාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. අනිත් මේ විදිහට එක වචන දාගන්න. මේ විදිහට මේක ආවට පස්සේ මම මේක අවශ්‍ය තැනින් තියාගන්නවා. මේ විදිහට අවශ්‍ය තැනින් තියාගෙන අර බෑනේ මම අර කලින් ගුවක් කොටු දෙකක් දකුණු පැත්තේ උඩ කොටු දෙකක් තියෙනවා. අන්න ඒක උඩ ටච් කරාම මෙතන දාගන්න ටෙක්ස්ට් එකේ මේ විදිහට තමයි තොරතුරු මේ තමයි තියෙන්නේ. උඩ වෙන ඇති වගේ ඉබ් එක වගේ යන්නේ. අන්න ඒක උඩ ටච් කරාම ටෙක්ස්ට් එක කොහෙටවත් තෝරවන්න බෑ ආපහු. ඊපස්සේ අපි ආපහු අර ඉදිරි ටිකක් කරගන්න ඕනේ. අර වගේම දරන ලකුණ ප්‍රෙස් කරලා from gallery එකට යනවා. ඒකට මට ගන්න ඕන ඕකේ හොඳම කියන එක. හොඳම කියන ගෑල්ල මම මේ විදිහට crop කරලා මේකෙන් ගන්නවා. ඊට පස්සේ මේ වගේ හරි අයිකන් එක දුන්නාම මේකත් ලොග් වෙනවා මේක. ඊට පස්සේ මම මේකත් අවශ්‍ය තැනින් තියාගෙන මේ විදිහට අරක ලොග් කරගන්නවා. ඊට පස්සේ ආපහු මට games කියන එක මේක ඇඩ් කරගන්න ඕන. ඊට පස්සේ මම ආපහු ධන ලකුණ ප්‍රෙස් කරලා from gallery එකට යනවා. ඊට පස්සේ games කියන එක වලට පේන විදිහ තියෙනවා. මම ඒක උඩ ටච් කරලා මේකත් crop කරලා තමයි ගන්න ඕන. මේක පිටින් ගත්තොත් එහෙම හරියන්නේ නැහැ. මේ crop කරලා ගන්න ඕනේ. ඊට වෙනදී games කියන එකත් මම ගත්තා. ඊට පස්සේ ඒකත් අර විදිහට මෙතනින් තියාගෙන lock කරගන්නවා. ඊට පස්සේ ආපහු මට දැන් අන්තිමට තමයි තියෙන්නේ. පහේ ඉලක්කම මේකට තුලක් කරගන්න ඕනේ. මේ විදිහටම ධන ලකුණ ප්‍රෙස් කරලා from gallery එකට යන්න ඕනේ. ගියාට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඉතින්. ඊට පස්සේ මේ පහේ ඉලක්කම තමයි අපිට මේක දාගන්නවා. මම මේකත් crop කරලා තමයි මේ හරියට කරන්නේ. පහේ ඉලක්කම වෙනවා. ආඩ මේ විදිහට පහේ ඉලක්කම දාගන්න පුළුවන්. මේකත් අවශ්‍ය තැන තියාගෙන මම අර විදිහට මේක lock කරගන්නවා. ඒගොල්ලන්ට පේනවා ඇති thumbnail එක ලස්සන විදිහට හදාගත්තා. ඔයගොල්ලන්ටත් මේ වගේ ලස්සන විදිහට හදාගන්න පුළුවන්. වගේ thumbnail එක. ඉතින් අපි මේක අපි හදාගත්තු thumbnail ෆොටෝ එක අපි සේව් කරගන්න ඕනේ. අපිට පේනවා ඇති වම් පැත්තේ අපිට ධන ලකුණට එහා පැත්තේ තියෙනවා නිකන් කාඩ් එකක වගේ පින්තූරයක්. අපි ඒක උඩ ඒක වලට ටච් කරාම මේ වගේ save as project ආගේ save as image කියලා එකක් යනවා. අපි මේකෙන් save as image කියන එක ටච් කරන්න ඕනේ. ඉතින් ඒක ටච් කරගම මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඉන්නේ ආඩ. යට පේනවා ඇති කොළ පාටින් share කියලා එකක් තියෙනවා. save to gallery කියලා එකක් තියෙනවා. මේකෙන් ෂෙයා කරන්න ඕන කාට හරි ඔයා මේක ෂෙයා කරලා මේක කරගන්න පුළුවන්. මට ඉතින් ෂෙයා කරන්න විශ්වාසයක් නැහැ. මම save to gallery කියන එක ටච් කරනවා. ඒක ටච් කරගම ඔයා thumbnail ෆොටෝ එක ඔයා gallery එකට save වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි යාළුවනේ අපි thumbnail එක ලේසියෙන් හදාගන්නේ. ඉතින් අද වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් පහළ තියෙන like button එක press කරගෙන ඔයාලට මේ වගේ වීඩියෝ තවත් බලන්න ඕන නම් පහළ තියෙන subscribe button එක click කරගෙනම all දාගෙනම යන්න.